ඔබේ සාක්කුවට සල්ලි එන දේවල් සහ සාක්කුවෙන් සල්ලි එළියට යන දේවල් අතර ඇත්තම වෙනස තේරුම් ගන්නේ නැතුව අපි කොච්චර මහන්සි වෙලා වැඩ කළත් කවදාවත් පොහොසත් වෙන්න බෑ කියලා අපි කලින් වීඩියෝෙන් කතා කළා ඔබට මතක ඇති. සාමාන්‍ය මධ්‍යම පාන්තික උගුලට අහු වෙන්නේ නැතුව ධනවතුන් මුදල් ගැන හිතන විදිහට කොහොමද හිතන්නේ කියලායි අපි ඒ වීඩියෝ එකෙන් කතා කළේ. ඒ පළමු වීඩියෝට අපිට ලැබුණු විශාල ප්‍රතිචාරයත් එක්ක සහ part 2 ඉක්මනින් ඕනි කියලා ආපු කමෙන්ට්ස් නිසා රොබර්ට් කියෝසාකිගේ Rich Dad Poor Dad පොතේ සැඟවුණු ඉතිරි ප්‍රබල රහස් 4 අද අපි මේ වීඩියෝ එකෙන් ඔබට කියනවා. ඔබ තවමත් පළවෙනි කොටස බැලුවේ නැත්නම් ඒකේ link එක පහළ description එකේ තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. එහෙනම් කිසිම කාලයක් නාස්ති කරන්නේ නැතුව අපි යමු මේ Rich Dad Poor Dad පොතේ දෙවෙනි කොටස බලන්න. මේ පොතේ කියන තුන්වෙනි පාඩම තමන්ගේම ව්‍යාපාරයකට අවධානය යොමු කරන්න. බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ සේවායෝජකයාගේ ව්‍යාපාරය නැත්තම් තමන් වැඩ කරන තැන ඒ ආයතනයේ දියුණු කරන්න උදේ රෑ නැතුව වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි මේක වැරදියට වටහා ගන්න එපා. කියන්නේ මේ කියන්නේ රස්සාවක් කරන අයට එකපාරට එළියට බහින්න කියලා නෙමෙයි. එහෙම කරන එක IQ තියෙන අයට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒකට පියවරෙන් පියවර තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ Rich Dad පොතේ මේ Rich Dad ලබා දෙන උපදේශය තමයි තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. මේකෙන් අදහස් කරන්නේ කරන රැකියාව එක රැයින් අතහැරලා දාලා යනවා කියන එක. කෙමෙන් අමතර ආදායම තමන්ගේම ව්‍යාපාරයක් වගේ වත්කමක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න කියලායි කියන්නේ. ඔබට රැකියාවක් කරන ගමන් උනා දේපලක් අරගන්න, කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න, වෙනත් ව්‍යාපාරික අදහසක් පැල කරන්න, ඒ ව්‍යාපාරික අදහස වර්ධනය කරගන්න මේ දේවල් ටික කරන්න පුළුවන්. ඒක ඔබ ඔබේම ව්‍යාපාරයකට අවධානය යොමු කරන මූලික ලක්ෂණ වලින් එකක්. ඉතින් මේ Rich Dad Poor Dad පොතේ කියන්නේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහවන්ත වෙන්න. ඒක මුදල් හදන එක ක්‍රමයක් කියලා. හතරවෙනි පාඩම බදු ඉතිහාසය සහ සමාගම්වල බලය තේරුම් ගන්න. කියෝසාකි මෙතනදී කියනවා ධනවතුන් තමන්ගේ වාසියට මේ බදු යොදා ගන්නවා කියලා. ධනවතුන් බොහෝ වෙලාවට තමන්ගේ සමාගම් සහ ව්‍යාපාර පවත්වාගෙන යනවා. සමාගම් ආරම්භ කිරීමට ඔවුන් බොහොම වියදම් අඩුවෙන් තමයි මුලින් පටන් ගන්නේ. බදු ගෙවීමට කලින් ඒ වියදම් පියවා ගන්න ඔවුන් උත්සාහවන්ත වෙනවා කියලායි කියන්නේ. සාමාන්‍ය සේවකයෙක් ගත්තොත් සාමාන්‍ය සේවකයෝ මුලින්ම බදු ගෙවලා ඉතිරි ටික තමයි වියදම් කරන්නේ. හැබැයි සමාගමක් ගත්තොත් මුලින් වියදම් කරලා ඉතිරි මුදලට විතරයි බදු ගෙවන්නේ. මේක බදු සම්බන්ධ කාරණේදී එක රටවල් වල එක නීතිවලට අනුව පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන්ුත් IQ පාවිච්චි කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ ක්‍රමය ධනවතුන්ට නීත්‍යානුකූලව ඔවුන්ගේ බදු බර අඩු කර ගැනීමට හැකි ක්‍රමයක් හැටියටයි මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. පස්වෙනි පාඩම මුදල් නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කියන එක. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් මුදල් හොයන්න උත්සාහ කරනවා. හැබැයි ධනය නිර්මාණය කරන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මෙතනදී මේ අදහස් කරන්නේ අලුත් ව්‍යාපාරික අවස්ථාවක්, අලුත් ආයෝජන අවස්ථාවක්, නැත්නම් අනිත් අයට නොපෙනෙන අවස්ථාවක් හඳුනා ගන්න කියන කාරණේ තමයි මෙතනදී කියන්නේ. ඒ වගේම අවදානම් බාර ගැනීම. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් අවදානමක් බාර ගන්න බයයි. Tamanට හුරු පුරුදු අපි කියන්නේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්නවා කියලා. ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට අඩිය තියන්න බොහෝ දෙනෙක් බයයි. ඒ අවදානම් බාර ගන්නවා වගේම ඒ අවදානම් කළමනාකරණය කරගන්නත් ඒ අයට හොඳ IQ එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ගනුදෙනු කිරීමේ හැකියාව. සාමාන්‍යයෙන් negotiation skills තියෙන්න ඕනේ. ගනුදෙනු කරලා හොඳ අවස්ථාවක් හොයාගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අනිත් එක තමයි මුදල් ආකර්ෂණය කර ගැනීම. හොඳ අදහසක්. වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා මූල්‍ය දැනුම සහ මුදල් උපදවන ආකාරය පිළිබඳව දැනගෙන මුදල් ආකර්ෂණය කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. 6 වෙනි පාඩම. මේක රැකියාවක් දැනට කරන බොහෝ දෙනෙක්ට වටින දෙයක්. 6 වෙනි පාඩම තමයි වැඩ කරන්නේ ඉගෙන ගන්න මිසක් මුදල් සඳහා නොවේ කියන කාරණේ. බොහෝ දෙනෙක් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් රැකියාවක් හොයනවා. හැබැයි මේ Rich Dad Poor Dad පොතේ Rich Dad උපදෙසක් ලබා දෙනවා වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් රැකියාවක් තෝරගන්න කියලා. ඒ කියන්නේ විකුණුම්කරණය, අලෙවිකරණය, sannivedana කුසලතා, ගිණුම්කරණය සහ ආයෝජන අවස්ථා, නායකත්ව හැකියාවන් මේ දේවල් පිළිබඳව වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් රැකියාවක් හොයාගන්න කියලා තමයි Rich Dad මේ පොතේ අවධාරණය කරන්නේ. මේ කුසලතා මගින් අනාගතයේදී ඔබට තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගා ගන්න හොඳ සාර්ථක ආයෝජකයෙකු වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා කියලා Rich Dad Poor Dad පොතේ සඳහන් කරලා තියෙනවා.
අපි ඔය ඔබට කිව්වේ මේ පොතේ උගන්වන ප්‍රධාන පාඩම් 6ක් නැත්නම් සංකල්ප 6ක් ගැන. ඒ වගේම මේ පොතේ තව කාරණයක් කියලා දෙනවා. ඒ තමයි මූල්‍ය නිදහසට ඇති වෙලා තියෙන මානසික බාධාවන් ටික. පළවෙනි එක තමයි බය. ඒ කියන්නේ මුදල් නැති වෙයි, අසාර්ථක වෙයි, අනිත් අය විවේචනය කරයි කියලා හිතන බය. ඒකට නම් බය වෙන්න එපා. ඔබ මොන දේ කරත්, ඔබ පාරේ නිකන් හිටගෙන හිටියත්, ඉඳගෙන හිටියත් විවේචනය කරන අය ඔබව විවේචනය කරනවා. ඒක ඒගොල්ලන්ගේ විදිය. එතකොට විවේචන වලට බය වෙලා ඔබ ඔබේ ගමන නතර කරගන්න එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒ නිසා විවේචන වලට මුදල් නැති වෙයි, අසාර්ථක වෙයි කියන බයට බය වෙන්න එපා. ඒක කළමනාකරණය කරගන්න ඔබ ඔබේ IQ එක පාවිච්චි කරන්න. ඒ වගේම ලෝභය. ඒ කියන්නේ බොහෝ දෙනෙක් ඉක්මනින් පෝසත් වෙන්න උත්සාහ කරනවා. ඒක අසාර්ථක වුණාම මේ දේවල් වැඩක් නැහැ, හරියන්නේ නැහැ කියලා අතහැරලා දානවා. ඒකත් අත්හැර ගත යුතු කාරණාවලින් එකක්. අනිත් එක තමයි කම්මැලිකම. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කියන එකක් තමයි අපි හොඟක් බිසි, අපි කාර්යබහුලයි, අපිට අලුත් දේවල් ඉගෙන ගන්න වෙලාවක් නැහැ කියන කාරණේ. ඕක ලෝකේ කම්මැලියෝ කියන කතාව. ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ නම් ඔබ ටිකක් පැය භාගයක් කලින් නැගිටලා හරි ඔබට ඒක ඉගෙන ගන්න පුළුවන්. එහෙම හිතෙන්නේ නැහැ කියන්නේ ඔබ කම්මැලියෙක් කියන එක. ඒ කම්මැලිකම නැති කරගන්න පුළුවන් නම් ඒකත් ඔබව සාර්ථකත්වයට ගෙනියන තවත් එක් සාධකයක්. අලුත් දේවල් කරන්න බෑ, මට ඒක කරන්න බෑ කියලා හිතන්න එපා. ඒ වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතය කළමනාකරණය කරගන්න. නැත්නම් ඒ වැඩේ හරියට කරගන්න ඔබට තියෙන වැඩ ටික කළමනාකරණය කරගන්න. අපි ඔබට කලින් කිව්වා මේ පොතේ ලබා දෙන අවසාන සහ ප්‍රබලතම පණිවිඩය තමයි ධනවත්කම කියන්නේ. ඔබට කිසිම වැඩක් නොකර ජීවත් වෙන්න පුළුවන් දවස් ගාන. ඔබත් මේක පටන් අරගෙන ඊට පස්සේ මේ දවස් ගාන කීයද කියලා ගණන් කරන්න පටන් ගන්න. මූල්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන්න, පොත් කියවන්න, හොඳ දේවල් බලන්න, මේ වගේ දැනුම ලබා දෙන වීඩියෝස්, පොඩ්කාස්ට් වලට සවන් දෙන්න. සම්පත් මිලදී ගන්න. ඔබේ ව්‍යාපාරයට මුල් තැනක් දෙන්න. මතක තියාගන්න, ඔබ පදිංචි වෙලා ඉන්න නිවස, ඔබ යන වාහනය ඔබට ආදායමක් උත්පාදනය කරන දේවල් නෙමෙයි. ඔබට ආදායමක් උත්පාදනය කරන assets හැමතිස්සෙම ගන්න. liabilities නැත්තම් වගකීම් ගන්නව වෙනුවට. සාම්ප්‍රදායිකව විභාගයෙන් හොඳ ලකුණු ගන්න, හොඳ රස්සාවක් කරන්න, විශ්‍රාම යනකම් බය නැතුව වැඩ කරන්න පුළුවන් තැනක් හොයාගන්න වගේ දේවල් සාම්ප්‍රදායිකව කියලා දුන්නට මේ පොත උගන්වන්නේ ධනවත්කම සහ මූල්‍ය නිදහස වෙනස්ම විදිහකට. ඒක ලෝකෙ මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු පොතක් බවට පත් වෙලා තියෙන්නේ අන්නේ නිසා. Rich Dad Poor Dad පොත අනිවාර්යෙන් ඔබේ ජීවිතේත් හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙනවාමයි. මේ වීඩියෝ එක බලලා ඔබට මේ සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වුණා නම් වැඩි කල් යන්න කලින් මේ පොත අරන් කියවන්න. නැත්තම් පොත තියෙන කෙනෙක්ගෙන් හරි අරගෙන කියවන්න. වැඩි කල් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට මේක මතක නැති වෙලා මේ ආව මේ ඉම්ප්‍රෙස් එක නැති වෙලා ඒක තේරුමක් නැති දෙයක් බවට පත් වෙයි. අපි කැමති මේ වීඩියෝ එක ගැන ඔබේ අදහසත් කමෙන්ට් එකක් හැටියට ලබා දෙන්න ඕන. ලෝකේ හොඟක් දෙනෙක් පොත් කියවන්න කැමති. සමහරක් වෙලාවට වෙලාව නැහැ, සමහරක් වෙලාවට කම්මැලි, ওই කාරණා තියෙනවා. ඒ නිසායි සමාජ මාධ්‍යයේ ඉන්න ඔබට අපි වීඩියෝ එකක් හැටියට මේ වගේ පොත් සාරාංශ කරලා අරගෙන එන්නේ. ඉතින් මේ පොත සම්බන්ධයෙන් ඔබේ අදහස, මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔබේ අදහසත් කමෙන්ට් එකක් හැටියට ලබා දෙන්න. ඒ වගේම අනාගතයේට බුක් සමරි එකක් හැටියට, පොත් සාරාංශයක් හැටියට ඔබ බලන්න කැමති පොත් මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේ Rich Dad Poor Dad පොත අපි කළේ අපිට ආව කමෙන්ට්ස් ගොන්න නිසා. ඒ නිසා ඔබ ලබා දෙන පොත් අපි ඊළඟට සාරාංශ කරලා අරගෙන එන්න. අපි මීට කලින් සාරාංශ කරපු පොත් මොනවද කියලා බලන්න පුළුවන් ඊළඟට එන ලින්ක්ස් වලට ගියොත්.